අනුරාධපුර රෝහලේ සිද්ධිය විමර්ශනයට ඇමති නලින්ද ජයතිස්ස යනවා. අමිල ප්‍රභාත් ශ්‍රීගේ වාර්තාවක දක්වන්නේ ඒ දිනමින පුවත්පතේම වාර්තාවක එලෙස සටහන් කර තිබෙනවා. ඒ ඇමති නලින්ද ජයතිස්සගේ සංචාරය පිළිබඳව අනුරාධපුර රෝහලේ ලෝ වෙන සුමුදු සමකට ලක්ස් කියන්නේ සබන් කැටයක් විතරක් නෙවෙයි සමට සත්කාරයක්. ඉතින් මොකටද නිකන් නාගන්නේ? ස්වදේශී කොහොඹ ලෙමන් ග්‍රාස් අද කාලෙට ෆ්‍රෙෂ්ම විසඳුම. ඒ අතරේම සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස එම සංචාරය අතරතුරදී කියනවා රෝහල්වල ආරක්ෂාවට පියවර වරුණි පෙරමුණගේ සටහන අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිදුවීමත් සමගම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවය කරන කාන්තාවන් භීතියට පත්ව ඇති බවත් එවැනි තත්ත්වයක් යලි ඇති නොවීමට රෝහල්වල ආරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන්නේ එම සංචාරය අතරතුරදී තමයි ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් ඊයේ දවසේදී කරන්නේ. ඒ අතරේම ඇමති නලින්දගෙන් චෝදනාවක් වෛද්‍යවරියට අතවර කිරීම රෝහල් ලොක්කා ආරක්ෂාවට පයින් ගහලා එහෙමයි ඇමතිවරයා ඊයේ දවසේදී එම චෝදනාව රෝහල් පාලනාධිකාරියට මේ එල්ල කර තිබෙන්නේ. ඒ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ ඇමතිවරයාගේ චෝදනාවට අනුව දක්වා තිබෙනවා. වෛද්‍යවරියගේ ලිංගික හිංසන සිදු වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදු වී තිබුණත් රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආරක්ෂාව සැලසීම පැහැර හැර තිබූ බව සෞඛ්‍ය මාත්‍ය නලින්ද ජයතිස්ස කියනවා. රෝහලේ නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නොතිබූ හේයින් ඕනම අයෙක්ට රෝහලට බාධාවකින් තොරව පැමිණීමට අවස්ථාව සැලසී තිබුණු බව තමයි කියන්නේ. අනුරාධපුර ලිංගික හිංසන සිද්ධිය අපි බැරෑරුම් ලෙස සලකනවා. සිද්ධිය සිදු වෙලා පැය 36ක් යන්නක් පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා කියලයි ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ. මේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අනුරාධපුර ස්ත්‍රී දූෂකයට දැඩි දඬුවම් දෙනවා. ලංකාදීප පුවත්පතේ වාර්තාවේ සටහන් කරන්නේ සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරත්නගේ වාර්තාව. වෛද්‍යවරිය මේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවලා තිබුණා. මිට ස්වල්ප මොහොතකට පෙර සැකකාර ගල්නෑවේදී අත්අඩංගුවටගෙන තියෙනවා. ඔහු අත්අඩංගුවට ගන්නා බවට අපි ඊයේ දිනේ පොරොන්දු වුණා. ඔහු නීති ඉදිරියට කැඳවා අවශ්‍ය කටයුතු කරන බව තමයි එලෙස සඳහන් කර තිබෙන්නේ. ඒ මහජන ආරක්ෂක මාත්‍ය ආනන්ද විජේපාල ඊයේ පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස කෙසේ වෙතත් ඒ ක්‍රෙඩිට් එක ඒ සැලියුට් එක පොලිස් දෙපාර්තමේන්තුවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයටත් යා යුතුයි කිව්වා. කිව්ව විදියටම ඇල්ලුවා.